ඔයාට තියෙන ආතතිය සාමාන්‍ය ආතතියක්ද කියලා හොයාගන්න විදිහ තමයි අද අපි කතා කරන්නේ. ආයුබෝව වේවා. ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා සැනසුම YouTube channel එකත් එක්ක. ඔන්න අද දවසේ මම ඇවිල්ලා ඉන්නේ ඔයාට මට ගොඩක් සමීප අපි හැමෝම අපේ ජීවිතයේ අත්දැකලා තියෙන අත්දැකීමක් ගැන කතා කරන්න. ඒ තමයි ආතතිය. එහෙම නැත්නම් ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් එක කිව්වම එකපාරට ඔළුවට එන්නේ ටිකක් ඍණාත්මක අදහසක්නේ. හැබැයි අද දවසේ එපිසෝඩ් එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාට තේරෙයි ඇත්තටම මේ ආතතිය කියන තරම්ම නරක දෙයක්ද කියලා. මම විශ්වාස කරන දේ තමයි ආතතිය කියලා කියන්නේ හරිම සාමාන්‍ය තත්ත්වයක්. පුද්ගලයාට අතිශය සාමාන්‍ය අත්දැකීමක්. හැබැයි මේක අසාමාන්‍ය වෙන්නේ නැත්නම් මේක කරදරයක් වෙන්නේ අර අපි කියමනට කියනවානේ ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නැහැ කියලා. ඒ වගේ ආතතිය වුණත් දීර්ඝකාලීන වෙද්දී ආතතිය වුණත් නැවත නැවත මේක අපේ ජීවිතේට ලොකු බාධාවක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරනවා ආතතිය සම්බන්ධව ඔයා දැනගෙනම ඉන්න ඕනේ කාරණා දෙකක් සම්බන්ධව. පළවෙනිම දේ තමයි මේ ආතතිය කියලා කිව්වම මේ සෞඛ්‍ය සම්පන්න ආතතිය සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආතතිය කියලා මේකේ කොටස් දෙකක් තියෙනවා. එතකොට ඇත්තටම මේ මොනවද? සෞඛ්‍ය සම්පන්න නොවන ආතතිය, ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආතතිය කියන්නේ මොකක්ද? ඒ වගේම අනිත් වැදගත් කාරණාව තමයි මම ඔයාලත් එක්ක කතා කරන සෞඛ්‍ය සම්පන්න නොවන ආතතිය අඳුරගන්නේ කොහොමද? මොන වගේ ලක්ෂණද අපි දැනගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් මම හිතනවා මේ කරුණු කාරණා දෙක ඔයාගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඒ නිසා වැඩි විස්තර නැතුව අපි කෙලින්ම යමු මාතෘකාවට. ඉස්සෙල්ලාම අපි බලමු ආතතිය කියන්නේ මොකක්ද කියලා. ඒකට ආතතිය කියන එක සම්බන්ධව නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්. මම ඒකේ ඉංග්‍රීසි නිර්වචනය ඔයගොල්ලන්ට බලා ගන්න තිරේ දාන්නම්. ඒ අතරතුර වෙනදා වගේම මම ඒකේ සරල ඔයාට තේරුම් ගන්න පහසුයි කියලා හිතන විදිහට මම කියන සිංහල නිර්වචනය ඉදිරිපත් කරන්න. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරලා තියෙන නිර්වචනයට අනුව වුන් කියන්නේ පුද්ගලයෙක් එයාගේ ජීවිතේ මුහුණ දෙන විවිධ දුෂ්කරතා නිසා ඇතිවෙන කනස්සල්ල එහෙම නැත්නම් මානසිකව දැනෙන අපහසුතාවය ආතතිය කියලා කියන්න පුළුවන් කියලා. එතකොට ඕනම තර්ජනයකට ඕනම අභියෝගයකට මිනිසා දක්වන ඊටමත් අපි කියන්නේ ස්වාභාවික හරීම නැචරල් කියලා කියන හරීම ස්වාභාවික ප්‍රතිචාරය තමයිලු මේ ආතතිය කියලා කියන්නේ. ඉතින් මේ ආතතියෙන් අපේ කයට වගේම මනසටත් යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් කියලා එයාලා ඒකේ සඳහන් කරලා තියෙනවා. එතකොට දැන් මෙතෙන්දි කියවුණානේ මේ හරි සාමාන්‍ය ස්වාභාවික ප්‍රතිචාරයක් කියලා. මෙන්න මේ කාරණාව පදනම් කරගෙන මම ඔයාලත් එක්ක පුංචි තව මගේ පැත්තෙන් පොඩි අදහසක් ඉදිරිපත් කරනවා. ඒ තමයි මේක මගේ තනිකර මගේ අදහසක් නෙමෙයි. මම මේ අහලා තියෙන, දැකලා තියෙන, ඉගෙනගෙන තියෙන දේවල් එක තමයි මම මේ කාරණාව ගැන කතා කරන්නේ. මේ ආතතිය කියන එක ඇත්තටම අපේ ජීවිතයට ඕනි උනේ අදට වඩා සෑහෙන්න අවුරුදු ගාණක් පිටිපස්සට. දැනටත් ඕනේ වෙනවා ඒක අපි ඉස්සරහට කතා කරනවා. හැබැයි අපි දන්නවා මිනිස්සු විදියට අපි එකපාරට මේ ගම් නගරවල ජීවත් වෙන්න පටන් ගත්ත අය නෙමෙයිනේ. අපිට කියලා දීපු විදිහට අපි අපේ ජීවිතේ පටන් ගන්නෙ නැත්නම් අපි පරිණාමය වෙන්න පටන් ගන්නෙ කැලේ ආශ්‍රිත කරගෙන වනයේ ඉඳන් කැලේ ඉඳන්නේ අපේ ඒ පරිණාම කටයුත්ත සිද්ධ වෙන්නේ. එතකොට කැලේදී අපි ජීවත් වුණේ කැලේ ආශ්‍රිත කරගෙන ගුහාවල, ගල් ගුහාවල, ගස් බෙනවල ඒ වගේ තැන්වලනේ. එතකොට එතෙන්දී අපේ ජීවිතයට තිබුණ ලොකු අනතුරක්. ලොකු අපේ ජීවිතය රැකගැනීමේ අවශ්‍යතාවයක් අපිට ඒ කාලේ තිබුණා. එතකොට අපේ ජීවිතය රැකගැනීමට අවශ්‍ය අපේ මේ විශ්වජනක අපේ මේ ශරීරය විසින් හදලා තිබිච්ච යම්කිසි අපි කියනවා මෙකැනිසම් එකක් එහෙමත් නැත්නම් අපි හිතමුකෝ යාන්ත්‍රණයක් කියලා තමයිලු මේ ආතතිය කියලා කියන්නේ. මොකද ආතතිය දැනෙන්නේ සාමාන්‍යයෙන් අපේ ජීවිතේට තර්ජනයක් එද්දී. අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕනේ කියන පණිවිඩය සහ ඒකට අවශ්‍ය විදිහට මේ ශරීරය සකස් කරන එක තමයි කරනවා කියලා කියන්නේ. එතකොට දැන් අපි උදාහරණයකට ගමු
කැලේ ඉද්දි අපිට සත්තුන්ගෙන් සර්පයන්ගෙන් ගින්නෙන් වැස්සෙන් අවුවෙන් නේ එක එක විදියට සතර විපත් හරියට වැඩිනේ. ගස් කඩාගෙන වැටෙන්න පුළුවන්, කඳු කඩාගෙන වැටෙන්න පුළුවන්, ලැබ් ගිනි ඇති වෙන්න පුළුවන්. එතකොට අපි උදාහරණයක් විදිහට ගමුකෝ අපි ජීවත් වෙන ඒ ප්‍රදේශයට ආසන්නයේ සතෙක් එනවා කියලා. නිකන් භයානක අපිව මරාගෙන කන්න පුළුවන් සතෙක් එනවා කියලා. එතකොට හිතන්න එහෙම සතෙක් එන වෙලාවට අපිට බයක් හිතෙන්නේ නැත්තම් මේ සතා මාව කයි මගේ ජීවිතේ විනාශය අපිට බයක් හිතෙන්නේ නැත්තම් බය හිතුණත් ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්න ඕන විදිහට අපේ මේ ශරීරය වැඩ කරන්නේ නැත්තම් අපේ ජීවිතය විනාශ වෙලා යනවා. අපි මැරෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ උදාහරණෙම අරන් බලමු. අපේ ඉස්සරහට නැත්තම් අපි අපේ සමීපයට අපේ ජීවිතේට තර්ජනයක් වෙන සතෙක් ඉන්නවා කියලා දැනෙච්ච ගමන් මේ ටක් ගාලා මේ අපේ ශරීරයෙන් මේ බඩි එක ඇතුලෙන් ක්‍රියාත්මක වෙනවා ආතතිය කියන ඒ මං කියපු ඒ යම්කිසි යාන්ත්‍රණයක්. එතකොට ඒ යාන්ත්‍රණයෙන් කරන්නේ අපිට හොඳට අපිට කන් හොඳට ඇහෙන්න සලස්වනවා, ඇස් දෙක හොඳට පේන්න සලස්වනවා, අපිට හොඳට අපේ මේ පංචේන්ද්‍රියම හොඳ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත කරනවා. අපිට ඒ කාරණාව හොඳට වටහා ගන්න. ඊට පස්සේ මේ අපේ අතපය අපේ මේ මාංශපේශීන්ට ලොකු ශක්තියක් එනවා. ලොකු හයියක් අපිට දැනෙන්න පටන් ගන්නවා. අපේ හදවත වේගයෙන් ගැහෙනවා, අපේ හුස්ම වේගයෙන් වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ ශරීරයේ අනිකුත් ක්‍රියාකාරීත්වයන් తాවකාලිකව යම් තාක් දුරකට මැඩපවත් වෙනවා. හුස්ම ගන්නවා ජීවත් වෙනවා. හැබැයි ඊට වඩා සමහරලාට ආහාර ජීර්ණ ක්‍රියාවලිය වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ටක් ගාලා ටිකක් යටපත් කරගන්නවා. මොකද මේ වෙලාවේ තියෙන්නේ අපේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ ආරක්ෂාවනේ. එතකොට ඊට අමතරව අපේ හිත හරිම එකඟ වෙනවා. ඒ කියන්නේ ඉක්මනට තීන්දුව తీරන හරි නිවැරදි තීරණ ගන්න අවශ්‍ය විදිහට අපේ මොලේ සකස් වෙනවා. මේ වගේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා මේ ශරීරය හරහා ශරීරය තුල ඇතුලේ වගේම එළියෙනුත්. මොකද මේ අවස්ථාවේදී එක්ක මේ සතත් එක්ක අපි කියන්නේ සටන් කරනවා, ෆයිට් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ සතාගෙන් කොහොම හරි අපි ඉවත් වෙලා පැනලා යන්න ඕනේ. ෆයිට් කරන්න ඕනේ නැත්නම් ෆ්ලයිට් කරන්න ඕනේ. පැනලා යන්න ඕනේ. එතකොට ඔය ෆයිට් ඔෆ් ෆ්ලයිට් කියන මෝඩ් එක අපි අහලා තියෙනවානේ. එතකොට මේ ආතතියත් එක්ක එනවා කියන්නේ ඔන්න ඔය කාරණාව හින්දා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි කැලේ නෙමෙයි ඉන්නේ. ඒ වගේම ඒ කාලේ වගේ අපේ ජීවිතවලට ඒ තරම් තර්ජන නැහැනේ. ඇත්තටම අපේ ජීවිතේ දැන් හැමතිස්සෙම ආරක්ෂිතයිනේ. අපි ජීවත් වෙන්නේ තාප්ප දාපු ගේට්ටු දාපු CCTV හයි කරපු ගෙවල් වලනේ. හැබැයි අපිට තාම ආතතිය කියන ඒ යාන්ත්‍රණය අපේ ඇතුලේ වැඩ කරනවා. ඒකල සමහර වෙලාවට මට හිතෙනවා මේක අර වැරදි පණිවිඩයක් දෝ මේ ගිහිල්ලා ක්‍රියාත්මක වෙන්නේ කියලා. හැබැයි ඒක බොහොම ධනාත්මක විදිහට අපිට මුණ දෙන්න වෙන අවස්ථාවලුත් ගොඩක් තියෙනවානේ. ඉතින් කොහොම හරි හිතලා බැලුවොත් දැන් අපි කැලේ නෙමෙයි ඉන්නේ වගේම තමයි අපිට ආතතිය ඇති වෙන කාරණා ගත්තත් හිතලා බලන්නකෝ. අපි හිතමුකෝ අපි පාරේ යද්දි ට්‍රැෆික් එක වාහන තදබදයක් තියෙන වෙලාවට පුදුම ආතතියක් අපිට දැනෙනවා. කවුරු හරි කෙනෙක් අපි විශ්වාස කරන එහෙම නැත්නම් අපි හරිය කියලා හිතන දෙයට වඩා විරුද්ධ දෙයක් කිව්වොත් අපිට ලොකු ආතතියක් දැනෙනවා. ඊට පස්සේ විවාහය වෙන අවස්ථාවේදී අපි විවාහයකට යද්දී අපි සම්මුඛ පරීක්ෂණයකට යද්දී අපි මොන හරි අපි කියන්නේ රැකියාව ස්ථානයේ මොන හරි අපිට වැඩක් කරන්න පැවරුවාට පස්සේ අපි කියන්නේ ටාස්ක් එකක් මොන හරි අපිට කළ යුත්තක් බාර දුන්නාට පස්සේ අපේ මේ හිතට ලොකු ආතතියක් දැනෙනවා. ඒකට මම කිව්වේ මේ ආතතිය කියන එකේ ධනාත්මක සහ ඍණාත්මක කියලා දෙපැත්තක් තියෙනවා කියලා. එතකොට දැන් ඔයාලට යම්කිසි අදහසක් ඇති මේ ආතතිය කියන ක්‍රියාවලිය. මේක අද ඊයේ නෙමෙයි කලින් ඉඳලා ආපු එකක්. හැබැයි ආවේ මොකටද කියලා දැන් දන්නවනේ. දැන් මේක අපි කොහොම හරි ධනාත්මක පැත්තට බලපාන විදිය ඉස්සෙල්ලම කතා කරගමු. මොකද මම කිව්වේ සෞඛ්‍ය සම්පන්න ආතතිය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරන්න ඕනේ කියලා. ඒතර සෞඛ්‍ය සම්පන්න ආතතියට මනෝවිද්‍යාව ඇතුලේ අපි දෙනවා පුංචි තනි වචනයක්. මම මේකට සිංහල වචනයක් නම් කිව්ව මට හොයාගන්න බැරි වුණා. ඒ නිසා මේ වචනේ කිව්වට පස්සේ මේ ඒකේ මනෝවිද්‍යාත්මක වචනය තමයි eustress. ඒකට මේකට සිංහල වචනේ ඔයා දන්නවා නම් අනේ බොහොම ආදරෙන් ඉල්ලන්න පුළුවන් නම් මේ කමෙන්ට් කරන්න. එතකොට මමත් දැනගන්නවා සහ අනිත් අයත් දැනගන්නවා. එතකොට සෞඛ්‍ය සම්පන්න ආතතියට කියන නම තමයි eustress එක. මෙතෙන්දී දැන් මම පෙන්නන්නම් එක එක සිද්ධි ටිකක් අරගෙන කොහොමද මේ ආතතිය මේ ස්ට්‍රෙස් එක අපිට ධනාත්මක විදිහට බලපාන්නේ කියලා. ඊට කලින් මම ඉස්සෙල්ලාම කියන්නම් මේ ස්ට්‍රෙස් එක කියන එක මම කිව්වේ ධනාත්මකයි වගේම තමයි අපිට ගොඩාක් වාසිය ඇති කරනවා. ඒකට වාසි විදිහට ගන්න පුළුවන් අපි සිද්ධියක් අරගෙන බලමු. ඒකට මේක මට හිතනවා ලේසි වෙයි කරන්න කියලා. අපි ගමු විභාගයක්. දැන් විභාගයක් අපිට හිතන්න තව දවස් දෙකකින් අපිට විභාගයක් තියෙන්න නියමිතයි.
විභාගයටත් වඩා අපි හිතමු මේ ඉන්ටර්විව් එකක් එහෙම නැත්නම් සමුග පරීක්ෂා තව දවස් දෙකකින් සමුග පරීක්ෂණයක් තියෙනවා. දැන් මේ වෙලාවේ අපිට ආතතියක් කෙන එකත් එක්ක අපි මොකද වෙන්නේ? අපිට ටිකක් ලොකු උද්‍යෝගයක් එනවා. මම ඒක හොඳට මුණ දුන්නොත් මට ජොබ් එකක් හම්බ වෙනවා. පොඩි උද්‍යෝගයක් එනවා. ඒකත් එක්ක අපි උත්සාහ කරනවා මොනවා වගේ ප්‍රශ්න අහයිද දන්නේ මම මොනවා ගැනද අවධානය යොමු කරන්න ඕනේ. මම මොනවා ගැනද හිතන්න ඕනේ කියලා ඔන්න අවධානය ඊට පස්සේ උද්‍යෝගය මේ වගේ දේවල් වල. ඊට පස්සේ අපි දැන් අපි එක එක්කෙනාට කියනවා මගෙන් ප්‍රශ්න අහලා බලන්නකෝ. ඒ ප්‍රශ්න අහනේවට අපි ශනිකව උත්තර දෙනවා. අපි සූදානම් වෙනවා. මේ ආතතිමය අවස්ථාවට කියන්නේ ආතතිය ඇවිල්ලා අපි මේ අවස්ථාවට සූදානම් කරනවා. ඒ වගේම තමයි අපිට එනවා අභිප්‍රේරණයක්. අපේ ඇතුළෙන්ම අවශ්‍යතාවයක් මම මේකට හොඳට මූණ දෙන්න ඕනේ. මම මේකට හොඳට ඇඳගෙන යන්න ඕනේ. අහනේවට නිවැරදිව හොඳට හිතට සිහි කල්පනාවෙන් උත්තර දෙන්න ඕනේ. මෙහෙම අපි හොඳට හිතනවා. දැන් ඒ අවස්ථාවට ගියාට පස්සේ අපි කලින් සූදානම් වෙනවා ඒක තියෙනවා කියලා හිතාගෙන ඒ අවස්ථාවට ගියාට පස්සේ අපි අවස්ථානුකූලව නිවැරදිව හරියට කතා කරනවා. ඊට පස්සේ අපිට ඒ අවස්ථාවේදී ඒක දැනෙනවා වැඩි යාලා කියන එක හරියට ඇහෙනවා. අපිට හොඳට අපි කියන්නේ ෆීල් වෙනවා කියලා නේ හිම වෙනවා. ඊළඟට අර ආසාව බය මිශ්‍ර වෙච්ච පොඩි හැඟීමක් අපි ගාව තියෙනවා. අපි නිතරම උත්සාහ කරනවා අපේ උපරිමය කරන්න. ඉතින් දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ ඔය සම්මුඛ පරීක්ෂණය කියන එකේදී අපිට එහෙම කිසිම ආතතියක් දැනුන්නේ නැත්නම් අපි ඔහේ කරන්නම් වාලේ කරලා යනවනේ. ඉතින් ඔය වගේ හිතුවොත් මේ ස්ට්‍රෙස් එක අපිට ගොඩාක් උදව් කරනවා. අපි කරන දේ හරියට කරන්න. අපි කරන දේ බොහොම ඵලදායී විදිහට කරන්න. ඉතින් ඒ නිසා ඒකේ තියෙන වාසි බොහොමයි. හැබැයි මේකේ ස්වභාවය තමයි මේක හරි කෙටි කාලීනයි. මොකක් හරි අවස්ථාවකට අපි මුහුණ දෙන්න යද්දී අපිට ඒ ධනාත්මක ආතතිය ඇවිල්ලා අපි ඒකට සූදානම් කරනවා. අපිව හොඳට ඒකට මුහුණ දෙන්න අවශ්‍ය විදිහට සකස් කරනවා. හැබැයි ඊට පස්සේ ඒක දිගින් දිගට තේරෙන්නේ නැහැ. ආතතිය එහෙම පහ වෙලා යනවා. හැබැයි ඔන්න ස්ට්‍රෙස් එක දැන් ඔයාලට තේරෙනවා. ඒක බොහොම වටිනා කියන අපිට ගොඩාක් අපිව සූදානම් කරලා අපේ ඇතුලේ ඉන්න කෙනාගේ ශක්තිය එළියට ගන්න පුළුවන් තරමේ බොහොම ධනාත්මක දෙයක්. හැබැයි ඕකෙම අනිත් පැත්ත ඍණාත්මක ආතතිය කියලා කියන්නේ අපි ඒකට කියන්නේ ඩිස්ට්‍රෙස් එක. කවුරු හරි කෙනෙක් කිව්වොත් මම ස්ට්‍රෙස් එකෙන් ඉන්නේ කියලා ස්ට්‍රෙස් එක ගැන දන්න කෙනා අහනවා කොයි එකද? යූස්ට්‍රෙස්ද ඩිස්ට්‍රෙස්ද? එහෙම කියලා අහනවා. දැන් ඩිස්ට්‍රෙස් එක කියන්නේ ඇත්තටම ඍණාත්මක ආතතියට. එතකොට මේ ඍණාත්මක ආතතියේ ස්වභාවය කිව්වොත් එහෙම ස්වභාවය කියන්නේ මම ඒකේ අර තියෙන අපිට තියෙන දැන් අරකේ මගේ වාසි ගොඩක් නෙමෙයි මේකේ තියෙන අවාසි ගොඩක්. මේක බොහොම දීර්ඝ කාලීනයි. ගොඩක් වෙලාවට දීර්ඝ කාලීනයි. කෙටි කාලීන වුණත් ඒකේ විදිහ තමයි කෙටි කාලීන ඩිස්ට්‍රෙස් එකක් කියන්නේ කෙටි කාලීන ඍණාත්මක ආතතියක් වුණත් ඒකෙන් අපිව ගොඩාක් අපහසුතාවයටපත් කරනවා. අපිට ගොඩාක් එක දරා ගන්න බැරි මට්ටමට ගේනවා. එහෙම නැත්නම් සාමාන්‍ය ස්වභාවය තමයි ටිකක් දීර්ඝ කාලීනව යන ආතතිය. එතකොට මේ දීර්ඝ කාලීන ආතතිය අපිව අසරණ කරන්න තරම් ඒකට හැකියාවක් තියෙනවා. මොකද මේ ආතතිය ආවට පස්සේ අපිට අපේ එදිනදා වැඩ කටයුතු කළමනාකරණය කරගන්න එදිනදා වැඩ කටයුතු වලට හොඳින් මූණ දීමේ හැකියාව ටික නැති වෙලා ගිහින් නැත්තටම නැති වෙනවා. ඒ කියන්නේ අපිට නිකන් ජීවිතේ එපා වෙන තරමට අපිට මේ කිසි දෙයක් වැඩක් නැහැ කියලා හිතෙන්න අපිට කායිකව එක විවිධාකාරයේ රෝගාබාධ ඇති වෙන්න මානසිකව අපි රෝගාබාධ වලට මුහුණ දෙන්න මේ වගේ අපිව අන්ත අසරණ කරන අපේ ආතතිය එක මොහොතකදී අපිට දැනෙනවා මේක තවදුරටත් මට දරා ගන්න බෑ කියලා. අන්න එහෙම අපිට ලොකු අපහසුයක් ගෙන දෙන එකක් තමයි මේ ඩිස්ට්‍රෙස් එක කියලා කියන්නේ. හැබැයි අර යූස්ට්‍රෙස් එක එහෙම නෙමෙයි. එතකොට මේ ඩිස්ට්‍රෙස් එක යූස්ට්‍රෙස් එකේ තියෙන ප්‍රධාන වෙනස්කම තමයි ඔයාලා තේරුම් ගන්න මම ලක්ෂණ පස්සේ කියන්නම්. අර ඒකේ කාලය සහ ඒක අපිට දැනෙන විදිය. ඒක හරිම අපහසුයෙන් තමයි අපිට දැනෙන්නේ. එතකොට මේ යූස්ට්‍රෙස් එකට වඩා සාමාන්‍යයෙන් අපි මේක ගැන හරියට දන්නේ නැති හින්දා අපි ආතතිය කළමනාකරණය කරගන්න එක ගැන අවබෝධයක් නැති හින්දා අපි ගොඩාක් දෙනෙක් මේ ඩිස්ට්‍රෙස් එකට මුහුණ දීලා අපේ ජීවිතේ ගොඩාක් අපහසු කරගන්නවා. ගොඩාක් ජීවිතේ අමාරු වෙනවා අපිට. කියන්නේ අපි සාමාන්‍ය අපේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා මේ කාරණාව හින්දා. ඉතින් කවුරු හරි කෙනෙකුට මේ ආතතිය කියන්නේ මේ ඍණාත්මක ආතතිය කොහොමද මානසික රෝග දක්වා යන්නේ කියලා දැනගන්න ඕනේ නම් ආසාවක් තියෙනවා නම් මම එයාලට රෙෆරන්ස් එකක් දෙන්නම්. DSM-5 TR එක DSM-5 කියන එක මම හිතනවා යම් තාක් දුරකට ඔයාලා දන්නවා ඇති කියලා. දන්නේ නැති අයට මම කියන්නම්. අපි මානසික රෝග ගැන ලියලා තියෙන. ඒ කියන්නේ අපි ඒක දිහා බලලා තමයි මානසික රෝග ගැන යම්කිසි මේවා තමයි මේ මානසික රෝගවල තියෙන ලක්ෂණ කියලා විශේෂයෙන්ම වෛද්‍යවරු ඒක තමයි පරිහරණය කරන්නේ. එතකොට ඒකේ අලුත්ම ටෙක්ස්ට් රිවිෂන් එක අලුතෙන්ම වෙනස් වෙලා ඇවිල්ලා තියෙන එක තමයි ඔය DSM-5 TR කියන්නේ. එතකොට ඒකේ තියෙනවා එක කාණ්ඩයක් trauma මට මතක විදිහට trauma and stress related
disorders කියලා අන්නේ කාණ්ඩයේ යටතේ තියෙනවා මොනවද ආතතිය නිසා අපිට ඇති වෙන්න පුළුවන් මානසික රෝග කියලා. ඉතින් කැමති කෙනෙකුට ඒක බලන්න පුළුවන්. මම soft copy එකක් ඔයාලට ගිහින් බලන්න පුළුවන් විදිහට මම ඒක reference එකක් දාලා තියන්නම්. ඉතින් කොහොම හරි දැන් එහෙම මේ හරිම අපේ ජීවිතයට අපේ ජීවිතේ කලකිරවෙන එපා වෙන අපිට එදිනදා ජීවිතේ වැඩ කටයුතුවත් කරගන්න බැරි තැනට එද්දි තමයි අපි ඔන්න distress එකක් කියලා කියන්නේ. ඉතින් මේ distress එක සාමාන්‍යයෙන් අපි හිතුවොත් මම අර ඉස්සෙල්ලත් කිව්වේ අපි ගොඩක් දෙනෙක් මේකට මූණ දෙනවා. අපි අත්විඳිනවා. සාමාන්‍ය අර ධනාත්මක ආතතිය වගේම තමයි මේ ඍණාත්මක ආතතිය අපි ගොඩ දෙනෙකුට බලපෑම් කරනවා. මේක ගැන කරනවා පර්යේෂණයක් 2024 දී ඉප්සෝස් කියලා තියෙනවා රිසර්ච් ඉන්ස්ටිටියුට් එකක් එක ෆර්ම් එකක් ඇත්තටම මාකටිං රිසර්ච් ෆර්ම් එකක්. එයාලා කරනවා රටවල් 31ක පුද්ගලයන් මට මතක විදිහට 23000කට වැඩි මගේ වැරද්දක් වෙලා තියෙනවා මම ඒක ඔයගොල්ලෝ නිවැරදි කරලා දාන්නම් 23000කට වැඩි ප්‍රමාණයක් මිනිස්සු යොදාගෙන එයාලා පරීක්ෂණයක් කරනවා මේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධා වෙන තරමට දැනෙන ආතතිය මිනිස්සුන්ට කොච්චර ප්‍රමාණයක් දැනිලා තියෙනවද මේ යාළගේ අර ගත්ත පිරිසෙන් කොච්චර දෙනෙකුට ඒ අත්දැකීම තියෙනවද කියලා. එතකොට එයාලා ඒ අවශ්‍ය කරුණු කාරණා දීලා ඒගොල්ලෝ ඒ පරීක්ෂණය කරලා එයාලා එතෙන්දි හොයනවා ජීවිතයේ එක අවස්ථාවක් හරි මේ දරා ගන්න බැරි තරමේ ආතතියකට මුහුණ දීලා තියෙනවද පුද්ගලයෝ එක අවස්ථාවකට වැඩි මුහුණ දීලා තියෙනවද කියලා එයාලා යම්කිසි ගණනය කිරීමක් කරනවා. ඒකෙදි එයාලා හොයා ගන්නවා එතන ඉන්න පිරිසගෙන් හැම 5 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ම මේ සැලකිය යුතු මට්ටමින් එක්වතාවක් හෝ කීපවතාවක් මේ ඍණාත්මක ආතතියට මුහුණ දීලා තියෙනවා කියලා. එතකොට ඒක සමස්ත එයාලා ගත්ත ඒ ප්‍රමාණයෙන් 62%. ඉතින් මේක තමයි මට අර ස්ටැටිස්ටිකලි එහෙම වාර්තාවක් විදිහටම ගන්න හම්බ වෙච්ච අවස්ථාව. එහෙම නැත්නම් ගොඩක් තැන්වල ගොඩක් අය ලියලා තිනවා මිනිස්සු ජීවිතේ වැඩිපුරම අත්විඳින විඳවන කාරණය තමයි මේ ආතතිය කියලා. හැබැයි මට ඕනි වුණා ස්ටැටිස්ටික් එක්ක මේක පෙන්වන්න කරන්න. ඉතින් ඒ නිසා ඔයාට මට මේක ගැන කතා කරන එක විශේෂයෙන්ම මේ ඍණාත්මක ආතතිය සෞඛ්‍ය සම්පන්න නොවන ආතතිය ගැන කතා කරන එක වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් ඔන්න දැන් පළවෙනි කාරණාව කතා කරා අපි ඍණාත්මක සහ ධනාත්මක ආතතිය කියන්නේ මොකක්ද කියලා ඔන්න දැන් චුට්ටක් අපි අඳුරගත්තා. ඊළඟට අපි කතා කරමු මේ ඍණාත්මක ආතතිය අපි කොහොමද අපි ගාව තියනවාද අපේ වටේ අය ගාව තියනවාද කියලා අපි අඳුරගන්නේ. මොන වගේ ලක්ෂණද එතෙන්දි පෙන්වන්න කරන්න කියලා. එතකොට මම හිතුවා මේ වැඩේ තවත් ඔයාට ලේසි කරන්න ඕනි හින්දා WHO එක වෙන්න පුළුවන් වෙනත් රිසර්ච් වෙන්න පුළුවන් මම කියවන පොතපත වෙන්න පුළුවන් මේ හැම දෙයකම මේ ආතතිය සම්බන්ධව එයාලා කියලා තියෙන එයාලට හම්බ වෙලා තියෙන රිසර්ච් එක හම්බ වෙලා තියෙන ඒ කරුණු කාරණා ටික එකතු කරලා මම හැදුවා සාමාන්‍යයෙන් අපි ආතතියට ඍණාත්මක ආතතියෙන් පෙළෙන පුද්ගලයෙක්ගෙන් විශේෂයෙන් දකින්න පුළුවන් කරුණු 10ක් සහ ඊට අමතරව අඩු වැඩි වශයෙන් තවත් තියෙන්න පුළුවන් කරුණු කාරණා 13ක් ඔක්කොම කරුණු 23ක් ලක්ෂණ 23ක් එකතු කරලා තියෙනවා මම දැන් ඕගොල්ලන්ට ඒක ඉදිරිපත් කරන්න වැඩි හොඳට මම ඒක ලියාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මම කොලෙත් පාවිච්චි කරන ගමන් වැරද්දක් නොවෙන්න ඕනි නිසා මම ඔයාලත් එක්ක ඒ ලක්ෂණ ටික බෙදා ගන්නම්. මම හිතනවා මේක ඔයාට වගේ ජීවිතේ ගොඩක් වැදගත් වෙයි. කැමති නම් ලියාගත්තත් කමක් නැහැ. හරි. එහෙනම් අපි යමුකෝ මේ ලක්ෂණ ටිකට. මුලින්ම මම කිව්වේ අර ප්‍රධාන 10ක් ගැන මම කියනවා කියලා. එතකොට මේ ලක්ෂණ 10 මම ඒක කියාගෙන යද්දි කියන්නම් එක එක්කෙනාට පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. හැබැයි මේ 10 ගොඩාක් අවස්ථාවලදී අපි කියන්නේ අර මැජොරිටි එකකට සාමාන්‍යයෙන් බැලුවට පස්සේ ගොඩාක් දෙනෙකුට තියෙන ලක්ෂණ තමයි ඍණාත්මක ආතතිය තියෙන අයට තියෙන ලක්ෂණ ටික තමයි මුල්ම 10 මම කියන්නේ. එතකොට පළවෙනි එක තමයි නුරුස්නා ගතියක්, හිතේ කලබල ගතියක්, එහෙම නැත්නම් කනස්සල ස්වභාවයක් වගේම හිතට විශාල අපහසුාවක් දැනීම කියන එක. එතකොට සමහර කෙනෙක් ටිකක් තරහ ගන්න නුරුස්නා ගතියක් වෙන්න පුළුවන්, සමහර කෙනෙක්ට නිකන් හිත කලබලයි වගේ දැනෙන්න පුළුවන්. කොහොම හරි මෙතන වෙන ප්‍රධානම දේ තමයි හිතට දැනෙනවා ලොකු අපහසුාවක්. දෙවෙනි කාරණාව තමයි අවධානය තියාගන්න හරිම අමාරුයි. එතකොට ඒ වගේ පුද්ගලයන්ට තමන්ගේ අවධානය එක තැනකට ගේන්න අමාරුයි. ඒකත් එක්ක දන්නේම නැතුව වැඩ පස්සට දාලා වැඩ කල් දානවා වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි නිතර හේතුවක් නැතුව එන ඔළුවේ කැක්කුම, කොන්දේ කැක්කුම, හන්දි කැක්කුම වගේ ඇඟපත වේදනාවන්. අපි කියනවා බෑක් පේන් කියනවා, ජොයින්ට් පේන්ස් කියනවා. ඒක එක්කෙනා කියන්නේ එහෙමයි. මට බෑක් පේන් එකක් තියෙනවා, මගේ ජොයින්ට් පේන් එකක් තියෙනවා. එහෙම කියන්නේ. ඉතින් මොනවා හරි විදියකට ඔයාට ඔයාගේ ශරීරය
එහෙම වේදනාවන් දැනෙන්න පටන් ගන්නවා වෙනදා තිබිච්ච නැති සහ හේතුවක් නැතුව. ඔයා මේ ජිම් ගිහිල්ලවත් වැඩක් කළවත් නෙමෙයි හේතුවක් නැතුව මේවා දැනෙන්නේ. ඊළඟ දේ තමයි ඔයාගේ කෑම රටාව වෙනදට වඩා වෙනස් වෙන්න පටන් ගන්නවා. වෙනදා ගොඩාක් හොඳට කාපු කෙනෙක් නම් දැන් ඔයාට කන්න බැරි වෙලා යනවා. ඔයාට සමහර වෙලාවට කෑවත් ඉක්මනට টয়ලට් යන්න ඕනේ වගේ වෙනවා. එහෙම නැත්නම් ગેස්ට්‍රයිටිස් වගේ දේවල් වඩා ආශ්‍රිත ප්‍රශ්න වෙනවා. කොහොම හරි එක්ක ගොඩාක් ඔයා බර අඩු වෙනවා. සැලකිය යුතු මට්ටමකට. ඒ වගේ කරුණු කාරණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වෙනදා අඩුවෙන් කාපු කෙනෙක් නම් ඒකේ අනිත් පැත්ත. ගොඩාක් වෙනදට වඩා කනවා. ඔයාගේ බර බලාගෙන ඉද්දි වැඩි වෙනවා. ඔයා ගොඩක් මහත් වෙනවා. අර අපි කියන්නේ ඔබේසිටි. ඒ තරමටම ඔයා මහත් වෙනවා. ඒක හොඳටම අපිට නොටිස් වෙන තරමට පේන තරමටම ඔයාගේ බරේ විශාල වෙනස්කම් වෙනවා. ඉතින් ඒක ඒ වගේ කෑමත් එක්ක එහෙම ලොකු වෙනස්කම් ටිකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ නිින්ද සම්බන්ධෙනුත් ඔය වගේම තමයි. නිින්ද සාමාන්‍යයෙන් වැඩි නිදාගත්ත කෙනෙක් නම් මේ ආතතියත් එක්ක එයාගේ නිින්ද අඩු වෙලා සමහරලාට කැඩි කැඩි නිින්දක් වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොහොම හොඳට නැතුව අඩුවෙන් නිදාගත්ත කෙනෙක් නම් වැඩි වෙනවා වගේම තමයි වැඩියෙන් නිදාගත්ත කෙනෙක් නම් නිින්ද අඩු වෙනවා. ඉතින් ඒ වගේ සැලකිය යුතු මට්ටමට නිින්දේ රටාව වෙනස් වෙලා යන්න පුළුවන්. ඒ වගේම අනිත් කාරණාව තමයි අනිත් අය අසුරු කරන විදිහ එයාලට ප්‍රතිචාර දක්වන විදිහ වෙනදට වඩා වෙනස් වෙනවා. වෙනදා ඔයා කට්ටියත් එක්ක හරි සුහදව සමීපව කතා කරා නම් දැන් ඔයා එයාලගෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා. එයාලට වැඩිය මූණ දෙන්න නැතුව ඉන්න හදනවා. අනිත් පැත්තට ඔයා වෙනදට කට්ටියව ගොඩක් ආශ්‍රය කරපු නැති කෙනෙක් නම් මේ දැන් ඔයා උන්වට වඩා අනිත් අයත් එක්ක කතා කරන්න, එයාලව ආශ්‍රය කරන්න එහෙම යනවා වගේ වෙන්නත් පුළුවන්. මොකද මේ අන්තවලට තමයි ගොඩක් වෙලාවට යන්නේ. එතෙන්දී අර එයාලට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් වෙනවා කියන්නේ වෙනදට ප්‍රශ්නයක් වුණාට පස්සේ නෝමල් විදිහට එච්චර ගණන් ගන්න නැතුව ඉන්න ඔයා දැන් ප්‍රශ්නයක් වුණාම ඔයා ඒකට කෑ ගහනවා. එක්කවා හරියට අඬනවා. ඔයා ඒකත් එක්ක පුදුම තරම් ලොකු අපි කියන්නේ ස්ට්‍රගල් එකක් ලොකු ප්‍රශ්නයක් ඒක තද බල ඔළුවට දැනෙන විදිහේ ප්‍රශ්නයක් කරගන්නවා. ඉතින් ඒ වගේ ඔයාගේ වෙනස්කම් වෙන්න පුළුවන්. ඊළඟට ඔයා කට්ටියගෙන් අයින් වෙනවා වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ 7 වෙනි එක තියෙන්නේ ඔයාගේ හැඟීම් වෙනදා වගේ ඔයා පෙන්වන්න නැතුව යනවා. ඔයාගේ ඉමෝෂන්ස් ඔයා පෙන්වන්නේ නැහැ. දැන් ආදරය කරන කෙනෙකුට නම් ආදරය කියන්නේ නැහැ, වැළඳගන්නේ නැහැ, කතා බහ කරන ප්‍රමාණය අඩු කරනවා. ඒක දරුවෝ එක්ක වෙන්න පුළුවන්, ගෙදර අය එක්ක වෙන්න පුළුවන්, ආදරය කරන අය වෙන්න පුළුවන්. එහෙම ඔයාගේ හැඟීම් දැනීම් පෙන්වන එක ටික අඩු කරලා දානවා. උදකලා වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඔයා මේ 8 වෙනි කාරණාව විදිහට මේකේ තියෙන්නේ හරි ඉක්මනින් ඔයාට මහන්සිය දැනෙන්න පටන් ගන්නවා. ඇඟට ශක්තිය මදි වගේ දැනෙනවා. ඊළඟට ඇඳට වෙලාම ඉන්න ඕනේ කියලා දැනෙනවා. අර ඇතුලෙන් එන්න ඕනේ, කායිකව එන්න ඕනේ අභිප්‍රේරණය, වැඩක් කරන්න ඕනේ අභිප්‍රේරණය ඔයාගේ ටික අඩු වෙලා නැත්තනම නැති වෙලා යන්න පුළුවන්. එතකොට ගෙදර අය වගේ නම් බනිනවනේ ඇඳට වෙලාම ඉන්නවා, මෙයා කිසි වැඩක් කරන්නේ නැහැ. එතකොට මේක ඇත්තටම මේ කරන්න ඔයාට එහෙම හැඟීමක් දැනෙන්නේ නැහැ. ඔයා මානසිකව මේ ඩිස්ට්‍රෙස් කියන තත්ත්වයටපත් වෙලා ඉන්නවා. 9 වෙනි එක තමයි වෙනදා තිබිච්ච නැති ඇබ්බැහි වීම වලට යොමු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ෆෝන් එකට. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජාලාවල ඉන්න, ඊළඟට ගේම් ගහන්න, මත්ද්‍රව්‍ය වලට, මත්පැන් බොන්න, සමහර වෙලාවට ලිංගික දේවල් වලට, සෙක්ස් වගේ දේවල් වලට උනත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම කාරණාව විදිහට කියන්නේ වෙනදට වඩා හරි නිතරම කායිකව රෝගාබාධ වලට ලක් වෙනවා. ඒ කියන්නේ වෙනදට වඩා නිතර ඔයා ලෙඩ වෙනවා. උණ හිම්බිරිස්සාව, කැස්ස, සමහර වෙලාවට බඩේ අමාරු වෙන්න පුළුවන්, හමේ රෝග වෙන්න පුළුවන්. ඒ වගේ වෙනදා නැති තරමට ඔයා නිතර ලෙඩ වෙනවා කියන එක හරිම අපිට පේන තරමටම වෙනස්කමක් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය 10 හරි වැදගත්. ඔය ප්‍රධාන ඔය 10 තමයි ගොඩාක් බහුතරයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව තව දකින්න පුළුවන් කරුණු කාරණා 13ක් මම කියනවා. මේ ටික නිකන් මම කියාගෙන යන්නම්. මානසිකව විශේෂයෙන් අපිට දකින්න පුළුවන් කාරණා 5 තමයි ඉබේම හැඬෙනවා. මේක හැමෝටම නෑ. මම එතකොට මේ ආයි පාරක් කියනවා. මේ මම දැන් ඊළඟට කියනේවා කට්ටිය ඇතුලේ දකින්න පුළුවන්. හැබැයි අර බහුතරයකට තියෙනව නෙමෙයි, එක අයට අඩු වැඩි වශයෙන් මේවා තියෙනවා කියන එක. ඉබේම ඇඬෙන්න පුළුවන්, නිතර දුක ගතියක් දැනෙන්න පුළුවන් හිතට. ඊළඟට හරි ඉක්මනට හිත කලබල වෙනවා, දේවල් කරන්න ගියාට එපා වෙනවා, ටික දවසකින් දේවල් කරන්න එපා වෙලා යනවා, වෙනදට වඩා දේවල් ඉක්මනින් අමතක වෙලා යනවා. ඊට පස්සේ පුංචි දේවල් හරි ලොකුවට හිතලා ඒවා ගැන හරියට වද වෙනවා. ඊට පස්සේ ඒවත් එක්ක සමහර තීන්දුව ගන්න බැරුව හිර වෙලා ඉන්නවා. ඒ කියන්නේ තීන්දුව මොනවත් අපි කියන ඩිසිෂන් එකක් ගන්න බැරුව ඉන්නවා. ඊළඟට හැම දෙයකම ඍණාත්මක පැත්ත, වැරද්ද හරියන්නේ නැති පැත්තම දකින්න පටන් ගන්නවා.
කායිකව පෙනෙන ලක්ෂණ විදිහට නිතර එන කලන්ත ගතියක්, ඇස් නිලංකාර වෙන ගතියක් වගේ දෙයක් තියෙන්න පුළුවන්. ඊළඟට දත් මිටි කන ගතියක්, මේ හකු එහෙම තද වෙන ගතියක්. එයා දන්නේ නැහැ සමහර වෙලාවට එයාට ලොකු අපහසුාවක් ඇඟේ දැනෙනවා. පස්සේ හොඳට හිතලා බැලුවම තමයි තේරෙන්නේ එයා නිතරම අර දත් මිටි කන දත් තද කරගන්න එහෙම කෙනෙක් කියලා. ඒ ආතතියත් එක වෙන දෙයක්. ඊළඟට හදවත යම් අවස්ථාවල වේගයෙන් ගැහෙන්න පටන් ගන්න පුළුවන්. සමහර වෙලාවට පපුව තද වෙලා වගේ දැනෙන්න පුළුවන්. ඊළඟට ළඟ කෙටි හුස්ම ගන්නවා. ඊට පස්සේ වැඩ කරද්දී වෙනදාට වඩා අනිත් අයට පේන තරමට, Tamanට දැනෙන තරමට එක්ක ගොඩාක් අපි කියන්නේ හිමින් කරනවා, එහෙම නැත්නම් ගොඩාක් වේගෙන් කරනවා. කියන්නේ වෙනදාට වඩා වැඩ කරද්දී එක්ක ගොඩාක් කාලය ගන්නවා, එහෙම නැත්නම් එච්චර කාලයක් ගන්න ඉක්මනට කරනවා. එහෙම වෙනසක් තියෙනවා කියනවා. ඊළඟට සමහර අයගේ ලිංගික ආශාවන් වගේ දේවල් අඩු වෙලා යනවා. තවත් අයගේ ඒක වැඩි වෙන්නත් පුළුවන්. එතකොට ඔසප් චක්‍රය ආශ්‍රිතව කාන්තාවන්ට ගොඩාක් ගැටලු වෙන්න පුළුවන් කියනවා. ඊළඟට හුදකලාව පුළුවන් තරම් හුදකලාවේ ඉන්න කාමරේ දොර වහගෙන පැත්තකට වෙලා පාඩුවේ ඉන්න තමයි උත්සාහ කරන්නේ. අවසාන එක තමයි මැරුණා නම් හොඳයි කියන මතය නිකන් ඔළුවට දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන් මැරෙන්න නෙමෙයි අර ස්වාභාවික මැරුණා නම් ප්‍රශ්න විසඳනවා වගේ හැඟීමක්. එතකොට ඔන්න ඔය කාරණා ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට ලක්ෂණ විදියට අඳුර ගන්න පුළුවන්. එතකොට මම ඔයාලට බොහොම ආදරෙන් මතක් කරනවා මේ කරුණු කාරණා ටික දැන් එකපාරක් කිව්වට පස්සේ මතක නැත්තම් ලියාගෙන හරි කමක් නැහැ තියාගන්න. මොකද මගේ පෞද්ගලික අත්දැකීම තමයි වැඩිහිටියන්ට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට අපි විවිධාකාරයේ මේ වගේ වැඩසටහන් කරද්දී අපි මේ ලක්ෂණ කියද්දී අහලා කියනවා අනේ අපේ දුවත් මේ වගේනේ මේ දවස්වල, අපේ පුතත් මේ දවස්වල මේ වගේනේ, එහෙම නැත්නම් අනේ මගේ පන්තියේ මෙහෙම දරුවෙක් ඉන්නවනේ කියලා හැමෝටම මතක් වෙනවා තමන්ගේ අවට මේ වගේ ලක්ෂණ පෙන්නන අය. එහෙම නැත්නම් සමහරවිට තමන්ට දැනෙනවා මටත් මේක තියෙනවා වගේ. ඉතින් ඒ නිසා ඔයාට දැනෙනවා නම් මම අර කලින් කියපු ප්‍රධාන ලක්ෂණ 10 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පස්සේ කියපු 13 වෙන්න පුළුවන්. මේ 23න් ඕනම කීයක් හරි කමක් නැහැ. ඔයාට එදිනෙදා වැඩවලට බාධා වෙන තරමට දැනෙනවා නම් මම හරිම ඉක්මනට පුළුවන් ඉක්මනට ඔයා උපදේශකවරයෙක් ගාවට යන්න වෙලාව නැත්නම් වෛද්‍යවරයෙක් ගාවට හරි කමක් නැහැ යොමු වෙන්න. නැත්නම් උපදේශනයට යොමු වෙලා බලන්න. මොකද උත්සාහ කරන්න ඕනේ හැමතිස්සෙම අපි අර ඒ தත්ත්වයටපත් වෙලා අපි කියන්නේ අර prevention is better than cure නේ. අසනීප වෙලා ඒ රෝගී සුව කරගන්නවට වඩා මේ ඩිස්ට්‍රෙස් එකක් ඔයාට ඇවිත් තියෙනවා, ඍණාත්මක ආතතියක් ඔයාගාව තියෙනවා. මේකට අපි පිළියම් යෙදුන්නේ නැත්නම් එහෙම දිගට ගිහිල්ලා මේක ආතතිය අපි කියන්නේ ડિප්‍රෙෂන් තත්ත්වයට, ඇන්සයිටි තත්ත්වයට, ඕවට සිංහල හරීම නම් නෑ. අපි කාංසාව කියනවා, මානසික අවපීඩනය කියනවා, විෂාදය කියනවා. ඉතින් මේ වගේ තත්ත්ව සහ මම ඔයාලට කිව්වේ මේ ආතතිය නිසා ඇති වෙන්න පුළුවන් ලෙඩ රෝග ගණනාවක් ඩිසෝඩර්ස් විදිහම තියෙනවා කියලා මේ අර මැනුවල් එකේ. ඉතින් ඒ වගේ ජීවිතේ නැති වෙන තැනට උනත් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට ඔයාගේ වටපිටේ ඉන්න අයට යහපතක් වෙන විදිහට මේ ඉගෙන ගන්න කාරණා මේ මගේ පැත්තෙන් මම ලබා දෙන කාරණා පාවිච්චි කරන්න කියලා බොහෝම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ওই ටික තමයි අද දවසේ මට කතා කරගන්න ඕනේ. ඉතින් අපි කතා කරගත්තා. මම ඔයාලට කියලා දුන්නා සෞඛ්‍ය සම්පන්න ආතතිය සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආතතිය කියන්නේ මොකටද? සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආතතිය තියෙන පුද්ගලයෙක්ගේ අපිට දකින්න තියෙන ලක්ෂණ මොනවද කියලා. ඉතින් මේ දේවල් මම හිතනවා යම් තාක් දුරකට ඕගොල්ලන්ට තේරෙන්නේ නැති ඒ කාරණා ඉදිරියේදී ඔයාලගේ ජීවිතේදී වැදගත් වෙන විදිහට පාවිච්චි කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලන ගමන් එහෙනම් අද දවසේට එපිසෝඩ් එක ඉවර කරනවා. ආයෙත් ඉක්මනටම එපිසෝඩ් එකකින් හම්බ වෙමු. වෙනදා වගේම බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරන්නේ ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත සතුටින්ම ඉන්න ලැබෙන ලස්සන ජීවිත ලැබෙන්න කියලා. ගිහින් එන්න.